තෙරුවන් සරණයි සියලු දෙනාට ශ්‍රී ගුණාලංකාර සිත් පහම් පිළිවෙතේ අපි නිවැරදි පහම් පිළිවෙත් අනුගමනය කිරීම පිළිබඳව හැමදාම ඔබ දැනුවත් කරනවා. ඒ වගේම තමයි නිරන්තරයෙන් පහම් පිළිවෙත කියලා වෙනත් ක්‍රම දෙන අය අපි හෙළිදරව් කරනවා. ඒ හෙළිදරව්වේ වෙච්ච අමුතුම තාලේ පුද්ගලයෙක් අපිට හම්බුණා. අවුරුදු ගානක් තිස්සේ මට මෙයා ගැන අහන්න ලැබුණා. බොහෝ අය දන්නවා කහතුඩුවේ පහම් දෙන කෙනෙක් ඉන්නවා. එතකොට මම නමින් ගමින් දැන්ට ගම කිව්වා නම කියන්න යන්නේ නැහැ. සමහර පුද්ගලයන්ට අපි හානි කරන එක හොඳ නැහැනේ. මේ සාමාන්‍ය අපි කෙනෙක් හෙළිදරව් කරනකොට ඒ මිනිස්සයා කියන බොරු වංචාව දැක්කම සාමාන්‍යයෙන් තරහ ගිය අවස්ථාවක් තියෙනවා අපිට. නමුත් මේ මිනිස්සයාත් එක්ක කතා කළ මුල වෙලා ඉඳලා මට හරි හිනාවක් ඇති වුණේ අපිත් එක්ක හිටපු කට්ටිය ඔක්කොටම හිනා. හේතුව මේ මිනිස්සයා කියන බොරු වලට ඒ තරම් හිනා යනවා. දෙන පහන් දැක්කහම මේ පහන් වල වචන ඇහුවාම බබා හිනා යනවා. මේ පහන් පිළිවෙත විකෘති කරමින් පහන් පිළිවෙතේ ශ්‍රී ගුණාලංකාර හාමුදුරනේ ප්‍රධාන ගෝලය වෙච්ච ඩීඩී අබේසේකර කළු මහත්තයෙක් කළු පහනක් ඒ පහන වැරදි කියලා ඒ විදිහට කරගෙන යන පහන් පිළිවෙතලා ගෞරව කරමින් තමන් වෙත මිනිස්සු අදහා ගනිමින් 아무තු කූට ක්‍රමයක් කරගෙන යන වචනේ බලයෙන් හරි කපටි විදිහට කටයුතු කරන පුද්ගලයෙක්. ඉතින් අපි ආගෙන දවස් ගාණක් තිස්සේ හඬපට එකතු කරලා අපිත් යම් උපාය මාර්ගික විදිහට කතා කරලා මේ කරුණ දැනගන්න යෙදුනේ. නොමල මිනිස්සෙක් ගැන අපි කතා කළා. එතකොට මේ මිනිස්සුන්ට පහනක් දුන්නා නමලවණී කියලා. ඒකින් ඒ මිනිස්සු නැබිලා මැරුණා කියලා තමයි අපි කතා කළේ. ඒතකොට ඊට කලිනුත් අපි ජපානෙ ගිහිල්ලා ආපු විදිහට මමයි කතා කරලා ඒ කරුණ එකතු කරලා පහන් පිළිවෙත කියලා හතර කොනේ යන්ත්‍රවල යම් දේවල් ඇඳලා නැත්නම් පහන් වල වචන ලියනවා කියලා ඒව හතර කොනේ දානවා කියලා එහෙම ක්‍රම නෑ පහන් පිළිවෙතේ. එහෙම කොහේ හරි පහන් පිළිවෙතක් දෙනවා කියලා ආරංචියක් තියෙනවනම් දන්නවා අපි දැනුවත් කළාන්න. වගේම එහෙම කරනවා නම් ඒ පහන් පිළිවෙතක් නෙමෙයි. මේ පොඩ්ඩිලාත් මේ කරන්නේ පහන් පිළිවෙතක් නෙමෙයි. සියලු කරුණු එක්කාසු කරගෙන අතීතයේ අනිත් මිනිස්සු දන්න කරුණු Taman ඇවිල්ලා කියන කරුණු එකතු කරගෙන අතීතයේ යම් දේවල් හොයාගෙන ඒ කරුණු ඔස්සේ අපි පහන් ප්‍රසාදලාභී ඇතැම් අයගේ නම් පාවිච්චි කරගෙන කරන වැඩපිළිවෙලක්. එතකොට කැලණියේ ඉඳලා පහන් දීපු මැණිකේ එතුමිය ප්‍රසාදලාභී හාමුදුරුවෝ ගෝලයෙක් විදිහට කටයුතු කළා. එතකොට එතුමියගේ නම පවා පාවිච්චි කළා. එතුමිය ගෝලියෝ හිටියේ නැහැ. එතකොට ළඟින් ආශ්‍රය කරපු අය අපි දන්නවා පහන් පිළිවෙත අපෙන් ලබා ගන්න කළු මහත්තයන් ලබා ගන්න ඉන්නවා. එතුමිය ගෝලියෝ හිටියේ නැහැ. එතුමිය කියලා තිබුණෙත් නැහැ ගෝලියෝ හිටියේ බවක්. එතකොට මේ විදිහට නම් පාවිච්චි කරලා පහන් දීමක් තමයි කරන්නේ. මේ පහන වැරදි කහතුඩුවෙන් පහන් ගන්න කවුරු ඉන්නවා නම් දන්න කෙනෙක් පහන් ගන්නවා නම් ඒක බලා ගන්න කළු මහත්තයා ගාවට හරි යොමු කරන්න. මේ පහන වැරදි. ඒතකොට මේ පහනෙන් වෙන හානිය DSM පහන් පිළිවෙතට ශ්‍රී ගුණාලංකාර බුදු පහන් පිළිවෙත වගේම අතිපූජනීය බෝධිසත්ව ගුණ ඇති කපුටු ශ්‍රී ලංකාවේ හාමුදුරන්ට කරන අවඩක් සිද්ධ කරන්නේ ඒ විතරක් නෙමෙයි පහන හරියට දෙන තැනත් වැරදි කියලා කියමින් බොරුවක් වංචාවක් මුලාවක් කරන්න මේ ආපු පහන් තනිකර වැරදි අබේගිරි මහ පහන් කියලා පහන් ආපු අපිට හම්බුණා නමලවණී කියලා පහනක් ගැන මෙයා මෙන්න මෙතන කියනවා එහෙම පහන් ඇත්තේ නෑ ඒ පහන වෙන පහනක් කියලා අර්ථ දක්වලා බොරු කතා හදලා කියන කෙනෙක්. එතකොට මේ පහන වැරදි Tamande හිතෙන ධර්ම කරුණුත් එක විදිහට වැල්වට ආරංගොතලා කියනවා හදිසි ධර්මයේ හරියට අවබෝධයෙන් නැති මිනිස්සු කියොත් අනිවාර්යෙන් අහු වෙනවාමයි මේ කතාවේ ස්වභාවයට. ඒ තරම් කූට විදිහට වෙර කර කුසලයක් අහිතකර විදිහට පාවිච්චි කිරීමක් වචනේ බලය විත් තියෙනවා. ඒතර ඒ කුසලය අකුසලයක් විදිහට පාවිච්චි කරලා හිතන වචන කියමින් ධර්මයේ විකෘති කරමින් කරන වැඩපිළිවෙලක් බවට පාත් කරගෙන යනවා. අදින් පස්සේ ලෝකයට මේ කෙලිදරව් වෙන්න ඕන. මොකද මේ දැන් මාත් එක්ක කතා කරනකොට කිව්වේ ඉදිරියේ මේ වැඩපිළිවෙලම කරගෙන යන්නේ ඒතත් තියෙනවා. කල මහත්තයා කියපු සමහර කරුණුත් යොදාගෙන එයා Taman දන්න විදිහට කරුණු කියාගෙන යනවා. සාමාන්‍ය අමනුෂ්‍ය බලවේගයක් ආපු කෙනෙක්ට ඒ අමනුෂ්‍යයන්ගෙන් කරුණු කීමේ හැකියාවක් තියෙනවා. ඒ විදිහට කරුණු කීමක් මිසක මෙතන පහනේ සම්මියදෘෂ්ටික මහේසාකි තත්වයක් නැහැ. අපි මේ කියපු කරුණු අපි කතා කළ දුරකථන ඇමතුම් ගත්ත අහනපට මේක එකතු කරනවා. අහන්න පුළුවන් ඒ සියල්ල අපි උපාය මාර්ග විදිහට යොදාගත්තේ මිසක් කිසිවක් ඇත්ත නෙමෙයි. එතකොට ඇත්ත නොවන කරුණොත් ඇත්තයි විදිහට ෆෝන් එකකින් පවා බොරු කියනවා. මේ කෙනෙක් මැරුණා කියලා අපි කතාවක් හදාගෙන තමයි කතා කළේ. මේ මිනිහයාට පහනක් ලියන්න කියලා පහනක් දුන්නා. ඒ පහනේ හඬපටින් මේකට මම එකතු කරන මේ පහනත් වැරදි. එතනින් ගියාට පස්සේ මේ මිනිස්සෙක් ගැන ගතිගුණ කියනවා කියලා කරුණු කියනවා. ඒ සියල්ල වැරදි. එතකොට අන්තිමට මෙයාට තේරෙන්න ගත්තා ශ්‍රී ගුණාලංකාර බුදු පහන් පිළිවෙත කියන නාලිකාවේ කටහඬ සමානයි සමන් කතා කරන කටහඬ නිකන් තේරලා මමද කියලා සැක කරන්න ගත්තා. මම ඒකත් නැහැ කියලා විවෘත කරන්න තියදුනා. මොකද නැත්තම් ඊටු ටිකක් දැනගන්න බැරි වෙන නිසා අපි හඬපට කොටස් වශයෙන් එකතු කරනවා. හරියට සාවධානව මුලින් ඉඳලා පැහැදිලි දෙතුන් පාරක් අහලා තීරණය කරගන්න අවබෝධ කරගන්න මේකේ සත්‍යතාවය. එතකොට බොහෝ අය මේ පහන් පිළිවෙත පිළිබඳව නොදන්න අය මම කතා කරලා අහලා තිබුණා. මම කලින් මේ ගැන දැනගෙන හිටියා අවුරුදු කිහිපයකට කලින්. නමුත් ලොකු පිරිසක් යන්නේ නැතුව ඇති කියලා හිතාගෙන ලොකු අවඩක් වෙන්නේ නැතුව ඇති හිතාගෙන ඒක කාලයකට ඔහොම යන්න දීලා බලාගෙන හිටියා. නමුත් මේ අවඩ ඉවරයක් නෑ. එතකොට මෙයාගේ බලාපොරොත්තු තියෙන ඉදිරියේදී පහන් පිළිවෙත වනසන්නේ
එතකොට ඒක දැනුවත් හෝ නැදැනුවත් ඒ පහන් පිළිවෙත් වනසන එක මහා කූට අපරාධයක් මේ බුද්ධ ශාසනයට කරන අපරාධයක්. එතකොට බුද්ධ ශාසනය වසර 5000ක් කල් පවතිනවා. බුදුරජාන් වහන්සේගේ අදිෂ්ඨානය එමය. නමුත් අපි කට වහගෙන හිටියොත් බුද්ධ ශාසනයට හානි කරන අය. හානි කරන්න ඉඩ දීලා වසර 5000ක් කල් බුද්ධ ශාසනය පවතීද? එහෙම පවතින්නේ නැහැ. නමුත් බුද්ධ අදිෂ්ඨාන නිසා ඒකට ශක්තිය දෙන මිනිස්සු. අපි කියනවා සිව්වනක් පිරිසේ කවුරු හරි ගොඩනැගිල්ලකට කතා බස් කරනවා මේ බුද්ධ ශාසනය පවතින බුද්ධ අධිෂ්ඨානය නිසා. ඒ වගේ මේ පහන් පිළිවෙත පවතින අධිෂ්ඨාන ශක්තියින් පවතිනවා. නමුත් ඒ වරද දුරු තමයි පෙන්වා දෙන්නේ. එදා බුද්ධ ශාසනය රකින්න දුර්ගැමුණු රජතුමා යුද්ධ නොකළා නම් අද වෙනකොට මේ ධර්මයේ මේ විදිහට පවතින්නේ නැහැ. ධර්ම සංගායනා ඒ කාලේ රහතන් වහන්සේලා රජවරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුශාසනා ඇතිව උන්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් රජවරුන්ගේ අනුග්‍රහය ඇතිව පැවැත්වුවේ නැත්නම් බුද්ධ ශාසනය පවතින්නේ විදියක් නෑ. අර බුද්ධ අධිෂ්ඨාන නිසා ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. නමුත් අපිට පුළුවන් උපරිමේ මේ සම්බුද්ධ ශාසනය රකින්න වගේ පහන් පිළිවෙත රකින්න කටයුතු කරන්න ඕන. ඒක මහත් වූ කුසලයක් බලයක් අපි නැතොත් කවදා හරි මේ පහන් පිළිවෙතේ යහපත බුද්ධ ශාසනය යහපතට තමන් වචනකින් හරි උදව් කරා කියන හැඟීමේ කුසලයේ මහත් වූ මහත්ඵල මහානිසංස කර්මයක් බවට පත් වෙනවා. නිසා ඔබත් සම්බුද්ධ ශාසනය රකින්න කටයුතු කළනවා වගේ පහන් පිළිවෙත වෙනුවෙන් කටයුතු කරනවා වගේම සාධාරණත්වයේ වෙනුවෙන් කටයුතු කරන ලෝකේ බොරුව එලි දක්වන්නට අපි නොඑක් වර කටයුතු කළා. එහෙම කිහිප දෙනෙක් සදාහටම පහන් පිළිවෙත කියලා ශ්‍රී ලංකා රහතන්ගේ නම් භාවිතා කළා. ආවේ භාවිත වැඩ කරපු අය. කිහිප දෙනෙක්ම අපි හෙළිදරව් කරා. ඒ නිසා ඒ ඔවුන්ගේ අනවශ්‍ය මැදිහත් වීම පහන් පිළිවෙත කියලා විාර්ථයන් ලෝකයට අනවර්ථ විදිහට මේ කරපු අශීලාචාර වැඩ කටයුතු නවත්තන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් අදත් මේ කරන්න එවන් කටයුත්තක් බෝධිසත්ව ගුණෝපේත කපුදු ශ්‍රී ලංකා රහතන් නම යොදාගෙන විවිධ බොරු කියමින් අමනුෂ්‍ය බලවේගයන්ගේ ශක්තියෙන් වැඩ කරගෙන යන තැනක් මේක. ඒ නිසා මේක හැකිතරම් බෙදා ගන්න තමන් දන්න අයට මේ තැනට යොමු වෙච්ච අය ඉන්නවා නම් එහෙන් ගලව ගන්න. මේක එදා ඉඳන් සංවිධානාත්මක කළු මහත්තයට බයමින් ඔන්න කළු මහත්තයා හම්බෙන්න යනවා කියන දුරකථන ඇමතුම් ගන්නවා කියන උතන මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙනවා. අපරිසිරි ඇත්ත තමයි මේක. කළු මහත්තයාත් මෙයා කතා කරනවා නම් එහෙනම් කතා කරන්න ඉන්නේ එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මෙයා ඇත්ත තමයි කියන්නේ. මට මේ පහන් පිළිවෙත මිසතුට බලයක්මයි ක්‍රියාත්මක වෙන්නේ. ආයි ඒක අංග සම්පූර්ණ 100%ක් සහතිකයි. හාමුදුරුවෝ ශ්‍රී ලංකා හාමුදුරුවෝ අපවත් වෙන උන්වහන්සේ කළු මහත්තයාට බාර දුන්නේ ප්‍රධාන ගෝලයේ වශයෙන් මේ පහන් පිළිවෙත කරගෙන යන උන්වහන්සේ ඇති කරපු පහන් පිළිවෙත උන්වහන්සේ සුදුසු නැති පුද්ගලයන්ට කවදාවත් දෙන්නේ නැහැ. පහන් පිළිවෙතේ අනාගතය දැක්ක උන්වහන්සේ දා සුනාමි වෙනවා කියලා දැක්ක අවුරුදු ගානකට කලින්. ඒවා අහපු අය අදත් හාමුදුරුවෝ දැකපු අය හාමුදුරුවෝ මේ කතාව කියනකොට ළඟ හිටපු අය අදටත් ඉන්නවා. අපි මේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලත් ඉන්නවා. එතකොට ඒ අය දන්න උන්වහන්සේ අවුරුදු ගානක් තිස්සේ වෙන්න පුළුවන් දේවල් කලින් දැක්කා. එතකොට එහෙම තියෙද්දි කළු මහත්තයා වැරදි පහන් පිළිවෙතක් දෙනවා කියලා උන්වහන්සේ දකිනවා නම් උන්වහන්සේ එහෙම දෙන්නේ නැහැ. එතකොට කොච්චර අපරාධයක්ද මේ කරන්නේ? එතන අපිටත් දැනෙච්ච දෙයක්. අපිටත් අදහසට ආපු දෙයක් තමයි අපි මේ කරගෙන යන්නේ. පහන් පිළිවෙතේ වැරදි අය ඉවත් කරගෙන පහන් පිළිවෙත සුද්ධ කිරීමක් කරන්න. අවුරුදු ගානක තිස්සේ ඉඳලා අපේ වෙහෙයුම අපේ වෑයම සාර්ථක වුණා. මෙහෙම කිහිප දෙනෙක්ම ඉන්නවා. බොර කන්දේ ඉන්නවා කෙනෙක්. එතකොට හාමුදුරු කෙනෙක් ඔටුම බලඳල කෙනෙක් හිටියා. අනුරාධපුර පැත්තේ කෙනෙක් හිටියා. අපි යාගෙන සම්පූර්ණ වීඩියෝ එකක් දැම්මා. ඒකත් අහලා බලන්න. මේ වගේ තවත් කිහිප දෙනෙක් එහෙන් මෙහෙන් ඉන්නවා. සමහර පහන් පිළිවෙත් දීපු ප්‍රසාදලාභිගේ පහන් අරගෙන මේ පහන් Tamanට වැටෙනවා විදිහට දෙන අයත් ඉන්නවා. එක එක ක්‍රම පාවිච්චි කරන අය ඉන්නවා. අපි ඒක ගැනත් ඉදිරියට හෙළිදරව් කරනවා. මෙයා ටිකක් ඉහළට වැඩි වශයෙන් පහන් පිළිවෙත මිත්‍යා දෘෂ්ටියක් විදිහට වපුරපු නිසා තමයි අපිට හෙළිදරව් කරන්න සිද්ධ වුණේ කියන එක මතක් කරනවා. මෙයාගේ වහනකට අපිට තිනා ගියා. ඔයගලන්ට සන්තෝෂයක් දැනෙන වෙලාවකට මේ මිනිස්සු කියන කතාවලට ඒ තරම් hina යනවා. ඉතින් ඒකත් විඳිමින් මේක ධර්මය අවබෝධ කරගන්න ධර්මයේ නමින් පෙළෙන්න අධර්මික දේවල් ධර්මයේ විදිහට පේන අධර්මික දේවල් අවබෝධ කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. පහන් පිළිවෙත සුරක්ෂිත වේවා. වසර 5000ක් බුද්ධ ශාසනය සුරක්ෂිත වේවා කියන ප්‍රාර්ථනාවෙන් හැමෝම දැනුවත් කරන්න. එහෙනම් තෙරුවන් සරණයි. සියලු දෙනාට මෙතනින් පස්සේ අහන්න පාරටි කොටස් වශයෙන් අපි ගත්ත කොටස් එක දිගට කිහිපයක් විකාශනය කරනවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි. අපි කොටස් වශයෙන් තමයි මේව දාන්න නැත්තම් දීර්ඝ වෙන නිසා. හලෝ සුබ දැසනක්. අමල් මහත්තයද? ඔව්. අනේ මේ ඊමන් රෑ ගත්ත ඕන වෙලා අර මේ පහනක් ළඟට ඉල්ල ගන්න අපි අර අමාරු කෙනෙක්ට පොඩ්ඩක් මේ කවුද මේ? අර කලින් මම මහත්තයන් පහන් ගන්නාවේ මේ මහරගම ඉඳලා. අර මහත්තයන් පහන් ගන්න ගිය කෙනෙක් මතකද? ඔව් අනේ මේ ළඟට තියාගන්න පුළුවන් පහන මට ළඟට එන්න ඕනේ නෑ. මේ එහෙම ඉල්ල ගන්න පුළුවන් වෙයිද දැන්ට පොඩ්ඩක් මේ ලෙඩේට තියන්න. මොකක්ද කියන්නේ? අර මේ ඇඟ ඇතුලේ අර නහරයක් කින් වෙච්ච ගතියක් තිබුණානේ. ඔව් නම දැන්. ගුණදාස. ඔය දිගටම පවතිනවා. ඒත් තාම රැකෙන්නේ නැහැ මහත්තයා. ඔව් නේද? ඒක වෛද්‍ය ප්‍රතිකාරයට අනුගත වී කටයුතු කරන්නේ නෝ. එහෙම ටිකක් කරනවා. අර වැඩේ ටික කරනවා. ඔව් ඔව් දැන් කරනවා. ඔව් ඔව් කලින් හැදෙන්න කලින් කරේ නෑ ඔව්. කිසිම
එනදී වෙනදී ඔන්දයක් කිය ඒක විසින් කරගෙන කරගෙන ගියා යාගට ටිකක් හොඳ වුණා කියලා මේ මොන මානසික නෑ තව මානසික නම් තියෙන යකාර්තේ කොහොමද පිටි දාන්න තාවි කියන එක පාව කරලා දෙන්න ඔව් මට හරි පොඩ්ඩක් පුළුවන් ලොකු දෙයක් කොහොමද මට කියන්නේ මම එන්න මට දැන් ළඟට තියාගන්න වෙද පහනක් ගන්න බැරිද මහත්තයා පොඩ්ඩක් අර ගුණයක් එන්න වගේ හැබැයි මේක කරනවා හා බුදුසසුන වහන්සේ ජීවමාන තේරුම් කරලා කියලාම දීලා යාට මේ සම්බන්ධව කියලාම තියෙනවා නේද කියලාම දෙන්න ජීවමාන බුදුසසුන වහන්සේ වැඩ සිටින ආකාරයෙන්ම මනකට තබාගෙන ඒක තුල බුදුහාමුදුරන් කියන පරිදි ඒ කවුරුත් පූජාවක් කරන පුදු කරලා වෙනයක් කරන එකක් වෙනවා කවුරුත් පූජාවක් කරන කියන්නේ පුදු කරලා ඒ සත්‍යානුභාවය පිටි ඇති කරගෙන සත්‍යානුභාවය කි ඇති පිටි නේද උදානේ ඇති කරගෙන ඒ සත්‍යානුභාවය ඔව් ඔව් දිවිම උසස් බවට පත් වෙනවා මාගේ ශරීරයක් කන්දේ තියෙන රෝගීකක් තියෙනවා පුල් කර්මයක් කරනවා කුසල කර්ම කර්මාදී මිශ්‍රණ හොසින් පිට අනික වාරයක් මේ මුනි බුදුසුවේ මාසුපත් ඒවා ප්‍රශ්න කරන්නේ ආ මහත්තයා ලියා ගන්නකො හා කියන්නකෝ අර මෛත්‍රීනාථ බෝසත් ආ මෛත්‍රීනාථ බෝසත් බෝසත් බලබුදු පහළ බෝසත් බලබුදු පහන නමලවනි නමට ඈ නමලවනි නමල නමලවනි මම ඒක තේරුන්නේ නමලවනි නමල වනේ නියන්න නමල විනේ නමල වයන්න නියන්න වනි ආ නමල වනි නමල වනි නමට පහන පහන හා සම්දුතු සම්යක් සම්බුදු සම්ය දෘෂ්ටික දුස්තික දෙව් ඇසුරේ හා දෙව් ඇසුරේ සුදු බුදුරස් බුදු වෙද බුදු මැදුර සුදු වෙද්ද රැස් බුදු වෙද්ද මෙද මැදුර සුමන ජගත්සෙන් නමට තේරුන්නේ සුමන ජගත්සෙන් සුමන ජගත්සෙන් නමට නමට සිරිගුණාලංකාර සිරුණ අලංකාර බෝධිසත්ව බෝධිසත්ව මහා බුදු පහන මහ බුදු පහන අරක නමල වනීනේ ඔව් මාත්‍ය නමල ඒ පහන් කොහෙන්ද නැද්ද නෑ නමල වනී නෑ ඒක ඇවිල්ලා නෑ නමල වනි නමට ඒක නමල වනි කියන්නේ නමේ අර්ථය අර්ථාන්ත වූ කියන අර්ථය නමල වනීනේ නමල වනි නමල වනි නේ පුතේ නමල වනි නමල වනි නමල පහන හෙලෝ මහත්තයාර ඊ අපි කතා කරලා පහනක් ගත්තේ අර ගුණදාස මහත්තයා අර ගුණදාස මහත්තයව සනීප නැතු අන්න ඕව අර මේ අපි අර පහන තිව්වනේ තිබ්බහම නිකන් එයා මේ කොදු වෙනවා වගේ එහෙම අමුතු විදියට වුණා ඔව් වෙනවනේ දැන් ඉතින් බලවේගයක් දැන් ඒක වෙනවයි කියන්නේ ඇගේ ඉන්න අනිෂ්ට බලවේගයක් ඉස්සරහා කරක් කොතන හෝ බ්ලොක් කරගන්න එක පාට නිකන් නැවෙන්න ගත්ත මේ දැන් ඔන්න ඊයේ පද පාන්දර නැති වුණා පහනේ මොකක් හරි එහෙම අවුලක් වෙන්නේ නැහැ නේද පහනෙන් අවුලක් නෙමෙයි මහත්තයා තියෙන්නේ අර අල්ලගෙන සිටි බලපෑම බලවේගය අයාව ආහාරයක් කරගෙන ඉන්නකොට තව පුළුවන් තරම් යාව මේ වැටෙන්න උන්ට වට්ටන එක තමයි කරන්නේ මහත්තයා හරිද ඒක නමුතු විදිහට නිකන් කුදු වෙලාවක් එක පාට උනේ ඒක තමයි ඒක තෝරන්නේ. ඒක වෙනවා තියෙන බලවේගයක් කෙනෙක් පිට පෙන්න ගමන් මම දරන්න බැරි වෙනවා මහත්තයා. මම මරුවා අර පහනේ මේ එහෙම නෙමෙයි නේද? අර වචනේ තාමතු නමලවා නේද මොකද්ද? නමලවන්නේ. අන්න මං හිතුවා එහෙම මොකක් එහෙම නෑ නේද? එහෙම එකක් නෙමෙයි නේ. මහන්ද නෑ ඒක නෙමෙයි මං කියන්නේ මම බලවේගයක් තමයි නේ. මලත් හිත ඒක තමයි. ඒ කියන්නේ යාගේ මරණාසන්න මොහොතේ බලන්න බැරුණානේ. ඔව්. පහන් කොහෙද දුන්න මිසක්ක. ඔව්. නමුත් ඉතින් මේ වේවනකට මට අහුවෙනටක් දාලා මෙයාට වහන්දුනට වැඩක් නැහැ කියලා. ඔව්නේ. ළම ඇහුවිත් ඒකයි මම කර්ම විපාකයෙන් දැන් වැඩි කර්ම විපාකයෙන් ගෙවි කියලා. නෑ යා එම්මිඩියට වැඩි හොඳයි. මොකද එයා ගැන බලනවා කියනවා ලොකුවට ළඟින් ලෝකෙට හිටියට හදවතින් කරන්න කෙනෙක් හිටියේ නෑ යාට ඒකයි උනේ. ඔව් අර සින්දු එහෙමත් කිව්වනේ ප්‍රසිද්ධ වුණා සෑහෙන්න. ඔව් මේ එහෙමද? ඔව් සෑහෙන ඉති සේවයක් අර සින්දු එහෙම ප්‍රසිද්ධ වුණානේ යා කියපු. පවුදරාර වයසක එක්කෙනා නේද? අන්න හරියෝ.
අයිතික සිදුරියක් ඒ මම උදාහරණ කිව්වා මේ ගැන මොකක්ද කියලා මම ඕනේ අර හොඳ ලස්සන මේ අර්ථානුව සිදුරියක් ඒ මොනවද කිව්වා කිව්වා මම මේ අහුණා ඔව් මේ ආත්මේ කොහොම වගේ වෙයිද දන්නේ නැහැ නේද මහත්තයා බලන්න ඕනේ මහත්තයා කොහොමද දවසක් අදර නැතුණු නේද පාන්දරෝ හරි 4යි මේ 23ට බලන්න එහාට එක දෙයක් වෙනවා එකකින් ඔව් අල්පේශාක් කියලා ආත්මයක් ලැබෙන විදියක් නැහැ මහේශාක් ආත්මයක් ලැබෙන්න ඕනේ අර සින්දු කියපු ඉඳනේ අපොද අපමුණ ගැටීම පහන දැල්වීම පහනත් එක්ක ලබන්නා ඕ අනිශ්චිත බලවේගය යා වට කරගෙන හිටිය කොටස් ටික ලන් නොවීම ඔව් එමෙහි මෙයාගේ භවාන්තර සුඛිත වෙනවා ඔව්නේ ඒ කියන්නේ දැන් අර එම්බාම් කරන කට්ටියත් කියනවා ඒක මේ හිතා ගන්න බැරියේ අර ඇඟ ඉක්මනට අර මොකද්ද පිට කොන්ද ගොඩක් නැවිලයි කියලා එක පාට කොටි මුකෝත ගොළු බෙල්ලා දෙකට නැවෙන්න ආසේ නැවුනේ අන්න ඔව් මට ඒක පුදුම මං ඒක බැලුවා අර වචනෙත් එක්ක ඒක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා අර නමල මොකද්ද වැනි නෑ පුතේ එහෙම ප්‍රශ්නයක් නෑ නේ හරි අපි දවස් දෙකකින් විතර බලමු නේද මහත්තයා නෑ ප්‍රශ්නයක් නෑ ශ්‍රී ලංකාවේ බෝස් ඔය නමලවනි මේ එක වැඩි අර්ථාන්විත කරපු අර්ථ මේ වචනක් තමයි ඔව් එහෙම ඒ කියන්නේ වෙන්න කියලා දැඩි පහන් කොල කියලා අපි කියන්නේ ඒ කියන්නේ ඉක්මනින් මේ වෙන්න පණ මේ වෙන්නද නෑ දෙපැත්තම දින එකට එක්ක මෙයාගේ කර්ම විපාකෙන් ශේෂ වෙන්න ඕනේ එහෙම නැත්නම් මෙයාගේ කර්ම විපාකේ හොඳ හෝ නරක පැත්තට වහා ඉක්මනින් කර්මෙන් සිද්ධ විය යුතු කියන කාරණා එහෙමනේ ඒ වගේ හදිසිය අර අසරණ අමාරු ලෙඩුන්ට ඔය පහන් නැවත දුන්නට කමක් නැහැ නේ කාට ඉල්ලුවොත් එහෙම දෙන්නේ නැත්නම් එපානේ ආයි මේ වුණොත් එහෙම කොදු වුණොත් ඔක මොකක් හරි ඔයා නෑ එහෙම නෑ දැන් ඔයාගේ කිරණේ හරහාම මම පහන් දුන්නේ ඔව් මගේ එක හරහානේ මහත්තයා පහන් දෙනවා ඒකනේ අගුන් නැත්තේ රෝගියාගේ මේ එක දවස් වෙන කරදරය මොකද්ද කියලා අන්න හරි තෙරුවන් සරණයි අපි අර පහන් දෙන මහත්තයා නේද කමල් මහත්තයා නේද ඕකේ මහත්තයා මම ඉස්සර ගම්පහෙන් ආවේ මතකද අනේ මේ අර මට ඒ ටිකේ එන්න බැරි වුණා මම රට යන්න දැම්මනේ මේ ජපාන් ඔන්න ගිහිල්ලා මේ පෙරේ තමයි ආවේ මම නන්දරගේ මහත්තයා හොයාගත්තා මට අර කිව්ව මේ ගෙදර අපි අර දොස් වගේක් තිබුණනේ පහන් තියනට අඩු වුණා මං දැන් අර තනියෙන් හිටියේ ගෙදර දැන් අම්මලත් එක්ක මම හෙට යන්න බැලුවේ කම්පහයකට අර මේ මහත්තයා කිව්වේ අර අපි යන්ත්‍ර 4ක් දාලා පොඩ්ඩක් වද්ද සුද්ධ කරලා දැම්මත් හොඳයි කියලා 4 කොනේ මට ඒ වැඩේ පොඩ්ඩක් කරගන්න මේ කතා කරගන්න එන්න ඕනේ කවද වගේද මුණ ගැහෙන්න පුළුවන් මම ඉන්නවා ගෙදර කෝල් එකක් දීලා දෙන්න ඕනේ මම ඉන්නවා ගෙදර මහත්තයා දිගටම ඉන්නවද ඔව් හරි ඒකට මහත්තයා කොහොමද බරපැන සාමාන්‍යයෙන් කීයක් විතර යයිද අපිට කොහොමද පොඩ බලන්න ඕනේ මහත්තයා ඒ කියන්නේ 4 කොනේ දාන්න ඕනේ කියලා කිව්වේ අර යන්තර ඒක නිකන් මට දල වශයෙන් කියන්නේ ශරීරෙම කියන්න බැරි වෙයි නිකන් මට ඒතර සල්ලිත් ලෑස්ති කරගෙන පොඩ්ඩක් වායපෝර මහත්තයා එන්නකෝ හරි තාම මොනවා හරි විශේෂයෙන් ගේන්න දේවල් තියෙනවද එනකොට මොකුත් නෑ මහත්තයා දෙහි ටිකක් අර එකපාරක් කියවන්න දෙහි ටිකක් වැඩි ටිකක් ගෙනලා පොඩ්ඩක් ඉහළ දැම්මත් හොඳයි කියලා කිව්වද ඒව ඔව් දෙහි වැඩි වගේ වැඩි ගේනවා වැඩි ටිකක් නේ ගංගේ වැඩිද ගේන්න ඕනේ ඔව් ගංගේ වැඩිනේ මේ වේල්ල කරලා ගේන්න ඕනේ ඔව් කැමතිද ඔව් මං ඒ ටික අරන් එන්න යන්ත්‍ර කොටත් ගේන ප්‍රමාණය මහත්තයා මට කොහොමද කියලා කිව්වොත් අරන් එන්න පුළුවන් නෑ බලන්න ඇති යන්ත්‍ර කොළ හදපුවා තියෙනවනේ මටත් අර යන්ත්‍රයක් දාන්න ඕන කියලා කිව්වා මේ ඒ වැඩේත් අපි කොහොම කරගවුද ඔව් එන්නකෝ මහත්තයා ඉල්ලගන්න හරි මං එහෙම කෝල් එකක් දීලා එන්නම් හරි ඉන්නවනේ ගෙදර ඔව් මහත්තයා ආනේ හොඳයි හරි තෙරුවන් සරණයි හෙලෝ ඔව් කතා කරා අමල් මහත්තයා නේද ඔව් මං අර කතා කරේ අර ගුරුදාස මහත්තයා මතක දන්නේ නැති වුණේ ඔව් මන් දන්නවා පුතේ මේ ඉතින් අපි අර වැඩ ටිකක් කළා මේ බණක් තිබුණා මොකද කළේ
මොනවද කළේ? අවසන් වැඩ කටයුතුත් කරුණා කිව්වා. අවසන් කටයුතු ටික නේද? ඔව් බණත් කියන ඒ ටික කළා. මේ මට ඉතින් අර ඔව් අර මහේසාක්‍ය තත්වයකට ගියා කියලා මේ එදා හිතුණා කිව්ව නේද? ඒකේ නෝ. එහෙම තත්වයකට ගියා නේද? මොකද එයාත් මහේසාක්‍ය විදිහේ තමයි ජීවත් වුනේ. ඉන්න හැදී. එයාගේ අවසාන කාලය වෙනකොට තමයි එයාට තේරුනේ යථාව අවබෝධය. ඒ කියන්නේ මේ ජීවිතයේ තියෙන ඇත්ත කතාව. ඒකනේ අන්තිම කාලේ. ඇත්ත කතාව මේ අවස්ථා ගණනාවකදී කියනවා මිනිස්සුන් නොතේරුණාට. හැබැයි එතනදී hina මුසු හිටියට ඔය යථාර්ථවත්තු මේ හිතක් පාර කරගෙන ඉඳලා තියෙනවා. මිනිස්සු අතර ඉන්නකොට මිනිස්සු දෙක ඉන්න බෑ. ඉන්න නේද? ඒක හරි. එතකොට සින්දුත් කිව්වනේ සෑහෙන්න. අහලා තියෙනව නේද ඒ සින්දු යා කියපුවා? කවුද කියලා මට හරියට තාම මතක නෑ මහත්තයා. එදා ඇහුවා කියලා කිව්වේ සින්දු වගේ ගුණදාස කියලා. දන්නව යා ප්‍රසිද්ධයි ටික. ගුණදාස. ඔව් ගුණදාස. මම බලන්න ඕනේ. ඒක තමයි. කළු මහත්තයා ඉතින් හම්බුන්නේ නැද්ද ඊට පස්සේ? නෑ කළු මහත්තයා මාත් එක්ක හිතවත් නැහැ. මම දන්නෙත් නෑ. දන්නෙත් නෑ නේ. එතකොට මහත්තයා මේ මැනිකේ අම්මයි ගෝලෙන්නේ? ඔව් මම මැනිකේ අම්මයි ගෝලේ. මේ වැඩේ තියෙන්නේ කවුරුත් අර මේ දැන් ඔය පින්කම් කරපු හැම කට්ටිය මම හිතන්නේ මේ මැනිකේ අම්මට ගෝලියෝ හිටියේ නෑ කියලා කියන්නේ. ඔව් මැනිකේ අම්මට ගෝලියෝ හිටියේ නෑ කියන්නේ මැනිකේ අම්මා ඉන්න කාලෙත් මම පහන් දුන්නා. ඒක දන්නව එයා? උදන්නේ ලංක මහත්තයාත් දන්නවා. ඒ කවුද? ඒ කාලේ ජීවන්ද ලංක මහත්තයා පහන් දෙනවා. ලංක මහත්තයා ෆෝන් වල පහන් දෙනවනේ. ඒ කවුද? ලංක මහත්තයා කැලණි අම්මා ළඟම හිටපු කෙනා. ඒ දීප පහන් නිකන් බලාගෙන දෙන්නව ඇති නේද? දන්නේ කොහොමද කියලා මේ යාර තමයි ඒ සියලු අයිති ගත්තේ. මේ ෆොටෝ එකේ ඉඳලා සියලුම දේවල්. ඉතින් ඒගොල්ලන්ට උද්ඝාටන කරන් දෙන එකද ඒ කැලණි අම්මා ගෝලිත් නැහැ කියන එක. ඒගොල්ලන්ට කියන්නේ ඉච්චෙද මොකද කැලණි අම්මා ඒගොල්ලන්ට ගෝලකම දුන්නේ නැහැ. ඔව් කාටවත් දුන්නේ නැහැ නේද එහෙම? දුන්නේ නැහැ නේ කාටවත්. නෑ අම්මා මට කිව්වා දුන්නා. අම්මා කිව්වදකනේ පුතේ මම නැතුණ කාලෙක වැඩ කරගෙන යන්න. නමුත් මම ඉන්නකොටත් වැඩ කරගෙන ගියා. ඒක මම උපදීම මට පිළිහිටනවනේ. ඔව් මට පිළිහිටනව මේක මම අරගෙන එන්නේ. එහෙම පිළිහිටලා තියෙනවා නේද? ඒ යල්ලි උඩට එන්න හදන්න ගේන්න හොඳ මතක තියාගන්න. මේ පිළිවෙතේ උඩට මේ දැන් වැලිලා යට වෙලා තියෙන තැන. ඔව්. කොහෙද අපේ විහාරමාදේවිය දරුවෙක් කිල්ලේ කොහෙද සිතුල් පහුව. පුණ්‍ය භූමියේ සිට යලි මේ උඩට නැංගෙන එක වළක්වන කාටවත් බෑ. ඒ කියන්නේ ඔබතුමාට හිතුණා නේද? හිතුණ දේ එකක් ආපු දේ එකක්. මේක ගෙනියන්න යට වෙන්න යනකොට හැමදාම බේරගත්ත කවුරු හරි මහත්තයා. ඔව් සෑහෙන හොරට දෙන අය ඉන්නවනේ පහන් කපටිකම බොරුව කරගෙන නේද? අපිට තිබුණා ඒක බලනකො වනමල් කැලේ නමුත් ලස්සනයි. ලෝකෙට සමහරක්කට දැනෙන්නේ නැති වෙන්න පුළුවන් මහත්තයා. ඔව්. ඒකේ අම්මා ඉන්නකොට මම වැඩ කරන ගියා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔව් ඒ හොරෙන්ද කලේ? හොරෙන් මං කරේ නැහැ. ඔය ජීවිත කාලේ. හරිද? රාජිකතෝ මං කරේ නැහැ කවදාවත්. ඒක තමයි. අම්මා දන්නවා. අම්මා දිහාත් මම පුතා කමන්නේ. ඉතින් පුතේ අදහස් දෙනවනේ. ඔයා වැඩ කරගෙන යන්නකෝ. මේ දැන් ගැටලු මගේ අම්මා නැති වෙන්න සතියකට ඉස්සෙල්ලා. මේ ඒ කියන්නේ ඒ ආපු අයට කියන්නේ නැති නේද මෙතනින් පහන් ගන්න කියලා? නෑ අම්මා එක දෙයක් කිව්වා. අවට කළු පහන් ක්‍රමයක් යනවා. එතකොට ඒකට මට මොන දෙන්න සිද්ධ වුණා. අන්න ඒක අම්මා කිව්වේ ඉඳගෙන මම නැතුණාට පස්සේ පහන් දෙන්න පුතේ කියලා මට. ඒ කියන්නේ ඔහෙ තව කවුරු හරි පහන් දෙනවද එහෙම? නෑ මේ කවුරු හරි මේ සමාජය තුල කළු පහන් දෙනවා. ඒ කියන්නේ මේ සුදු පාටයි කළු පාට දෙකක් තියෙනවනේ. ඔව් කළු පහන් කියන්නේ මොකද මේ ඉතින් ඔය අපි කියන මොනවද මේ අවිද්‍යාව දේවල් ටික තමයි මිත්‍යා දෘෂ්ටික. මේ සමුතු බලවේග කියන්නේ මේ බන්ධවගෙන කටයුතු කරන ඇත්තලා. අන්න ඒක හරි. ඒක. ඉතින් මෙතනදී අම්මා කිව්වා මට හැප්පෙන්න යනවට වැඩිය හොඳයි. නිහඬව තමුන්ගේ සමුන් කරගෙන යන්න. නැත්නම් ඔය වැඩි මාට් වෙනවනේ. ඒක හරි. ඔව් වැඩේනේ වෙන්න ඕනේ. ඔව් වැඩි නැත්නම් මාට් වෙනොත් ඉවරයිනේ ඒක හරි. වැඩේ මොන වෙලාවට මොකද මම පළවෙනි දවසේ යනකොට 13:08ක් වැඩියා මගේ. ඒක අම්මා ළඟ තියෙනවා අද. කොහේ වැඩි? අම්මා ළඟ කැලණි අම්මා. ඒ කියන්නේ පින්කම් වලට ගියානේ. පින්කම් වල අයියෝ හිතා හොරපායිට මම කොච්චර ගියා. සෑහෙන ගිහින් තියෙනවනේ.
හොර පාවිච්ච සෑහෙන පින්කම් ටිකක් එතකොට හිටපු කට්ටිය දන්නව ඇතිනේ හිටියා කියලා. ඒ කියන්නේ ඒ කාලේ පින්කම් කරපු කට්ටිය. කැඩිලා බින්දිලා ගියානේ. අර මෙහෙත් තිබුණා නේද? කොහෙද මේ අර තූපාරාමේ අර මේ මොනවද කුටි හැදුවේ වටේ හතර පැත්තේ. ඉන්දියනේ මේ වටේ තියෙන සියලුම ටිකේ නිරුම්මල් ටික බව හැදුවේ කොහෙන්ද කවුද? කවුද නේද? කවුද? මේ අපිම තමයි. ඔයාලා ගියනේ. මමම තමයි මුල්ුනේ එකට. අර බුදු පිළිම තැන්පත් කරන්න එහෙම වටේ. අන්නාරි මහත්තයා. යම් අම්මා නැතුණාට පස්සේ ගැලණි අම්මගේ දරුවෝ දෙන්නේ ලංකාරාමේ අවසානයේ බුදු පිළිම යක් ඉතුරුලා දුන්නා කියන්නේ ඒක තිබ්බා. මේ ඔයගොල්ලෝ ගිහිල්ලා සම්බන්ධ වෙලා තිබ්බේ. කැලණි අම්මට දුවද හිටියේ? මොකද? මේ දුවද හිටියේ පුතාට මට මතක නෑ එහෙම හරියටම. පුතේ කිටිය දුවලා ඉන්නවත් 4 දෙනෙක් පස්සේ මේ කොම එක වගේ මහත්තයා. ප්‍රසාද නැද්ද ඒ ඇයිට? ප්‍රසාද එක්කෙනෙකුට තියෙනවා. වැඩ කරනවා. වැඩ කරන්න මම කිව්වා එන්න කතා කරන්න මේ මෙහෙමයි කියලා. එයාලා මම එන්නේ කියලා කිව්වා. අම්මා කිව්වානේ මම දෙන්නේ නෑ. පුතාට දෙන්න වෙන කෙනෙක් මේ කිරම්මෝ කාල සීමාවකදී වෙයි. වුමනා වෙයි දාර වැඩ කටයුතු කරගෙන යන්න දෙන්න කියලා. අම්මට කියලා තුනේ. කිව්වනේ. ඔබරාටිකට කියලා තුමුණ මට ඔතන ඉන්න අය දන්නේ නැති දේවල් මට කියලා. කවුරුත් දන්නේ නෑ නේද? ඒක තමයි. ඒ කියන්නේ මේ මහත්යවත් කවුරුත් දන්නේ නෑ නේ. මොකද ගුප්තව ගිය ගමනක් කියන්නේ රැකෙන්න ඕන හින්දා. දැන් මහත්තයාට තේරෙනවාදී පහන් පිළිවෙත් දෙන අය. ඕ දැන් අර පහන උනක් බලන්නකෝ. දැන් නමලවණී පහන දුන්නාම අර මිනිස්සු නැමිලා ගියානේ ඉතින්. දැන් මහත්තයා තව දුක් විඳිනව නැත්තම්. ඕ ඒක පුදුම ඒක හිතා ගන්න බැරි නැමිල්ලක්නේ නැමුනේ. මහත්තයා ඒ වගේ තව දුෂ්කර පහන් තියෙනවද අපි අහපු නැති පහන් ඔය නමලවණී ඒ වගේ? තියෙනවා මහත්තයා ඒක හිතන්න බෑ මට තේරෙන්නේ නැහැ අවස්ථාවන් කුලේනවා. එක ඒවා එනවා. කැලණි අම්මා වනාගේ ලොකු ආමුදුරු වනාගේ විශ්තු දෙයියෝ. කැලණි අම්මා වනාගේ ලක්ෂ්මී. එදා දුක ගැමුණු ඉන්න කාලේ ලක්ෂ්මී දෙයියෝනේ හරියයි. එතකොට මේ ඒවකට එතකොට මේ ශ්‍රී ලංකා හාමුදුරු තමයි විශ්තු දෙයියෝනේ. අප්පා. ඔව් එතකොට මහත්තයා පත්තිනි කවුද වෙන්නේ? කැලණි අම්මා. ඒ පත්තිනි. සත්පත්තිනි 7ක් ඉන්නවා ඒක. එතකොට මේ අර තැන් තැන් වල අදහන්නේ මෙයා කැලණි අම්මවනේ. කැලණි අම්මා එදා විහාරමාදේවි හැටියට කැලණි අම්මා. එතකොට අර මෙහෙම එකක් කියනෝනේ. ඒ රූපේ බලන්නකෝ මහත්තයා. ඒ රූපේ බලන්නකෝ. ඕනේ. විහාරමාදේවි ඔය මේ පිළිවෙතේ විහාරමාදේවිල ගොඩක් ඉන්නවා මම්මන් කියලා. හැබැයි අපේ අම්මා කවදාවත් මම එහෙමයි කියලා කියාගෙන කොහොමද ගියේ නෑනේ තුසිතෙන් ඉන්නේ විහාරමාදේවි ඒක හරි. අන්න තේරුම් ගන්නකො. බලන්න ඉතින් බොරු කියලා හැටි ඔව්. අපේ අම්මා කැලණි අම්මා කවදාවත් කිව්වේ නෑ මම විහාරමාදේවි හැටියට පෙර උපැත්තේ ලැබුවා කියලා ලෝකෙට හදලා කියන්නේ ඔව් බොරුනේ. පෞද්ගලිකව අපි අතර කතාව එච්චරයි නේද? අයියා ඔයා ගොඩක් අය දන්නේ නෑ නේ මහත්තයා. නැත්තම් ඔය එකට හිටපු අයවත් දන්නේ නෑ ඔයාව ඒකයි. නෑ දන්නේ නෑ මහත්තයාට තේරෙනවා ඉතින් මාත් එක්ක කතා කරද්දී අන්පහන් දෙන ඔව් හරි කම්පිටි කියලා ඔව් මට තේරුණා එහෙම. අන්න අයට වැඩිය යමක් කවුත් පැහැදිලිව බොරුවක් වුණත් කියනවා ඒක හරි. නෑ බොරු මොකටද කියන්නේ? නෑ මං කියන්නේ හරියට කියනවා. බොරුවක් වුණත් ඒක. යමක් කියන දේ පැහැදිලිව කියන්නේ මතෙම හරි. කියන දේ පැහැදිලි කරලා සරලව කියන දෙනවා. නමුත් අන්නයින් ඔය වචනයක් අහන්න පුළුවන්ද? බෑ ඒක තමයි නේ බෑනේ. දැන් ගොඩක් කට්ටිය එනවද? අහන්න බැරි හේතුව ඔව් කියන්න අදහස් නැති හින්දා. අන්න ඒකලා. අදහස් කොහෙන් යවුවත් එනවනේ මහත්තයා. ඔව් බෝතේ එහෙම හරි දෙනවනේ ඔය හාමුදුරුවෝ කියලා තියෙන පොතේ. මං කියවලා තියෙනවා. ලෝකන් පොත් තියෙනවා. පොතක් මං කියවලා තියෙනවා. හාමුදුරුවන්ගේ ඉස්සර පරණ පොතක් තිබිලා මං කියවලා තියෙනවා. මගේ අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ සීමාවේ පොත් තිබුණා. අම්මා දීලා. දැන් ගත්තේ උන්ට හොයාගන්න බෑ මට. අම්මා නැතිලා දැන් මාස 6ක් වෙනවා. මාස 6යි නැති වෙලා නේ? ඔව් මහත්තයා. මම විතරයි ඉන්නේ. එතකොට මේ ඔබතුමා මොකක් හරි රැකියාවක් කරන්නේ නැද්ද? මම හොස්පිටලේ වැඩ කරනවා. වැඩ කරනවද රැකියාව තියෙනවන්නේ? ඒක හරි. රැකියාවක් මම ජීවත් වෙන්නේ බුදු පිළිවෙතෙන් හම්බ කරලා නෑ ඒක හරි. ඒක බොරු. මට ජීවත් වෙන්න මගේ මොකක් තමයි හදාගන්න තියෙනවා. ඒක හොඳයි. මට ලැබිච්ච හැකියාවෙන් මගේ මෙලෝ පරලෝක මම යමක් කරනවා. අපි ඒ ස්වාමීන් වහන්සේ පේනවද? කල්ලාස්ලේ වැටෙනවා. ස්වාමීන් වහන්සේ 2029 මේ උපතිරම අනිවාර්යයෙන්ම උපපාද උපැත්තියක් ඒ. දැන් බුදු හාමුදුරුවෝ උඩ නෑ දැන් නේ. ඇයි නෑ ඉන්නවා මහත්තයා. හරිද? මේ මනස රෝගයට යන වෙන ඇත්ත තමයි. හැබැයි ඉන්ද්‍ර උපේන්ද්‍ර සුමන ජගත්සෙන් ඔය තුන් දෙනා තමයි නායකත්වයේ දරන තුසි යාම කට්ටකායි. පැහැදිලිනේ?
ඒ ඉන්ද්‍ර උපේන්ද්‍ර දීපේන්ද්‍ර නෙමෙයිනේ සුමන ජගත් අයියා. හරි හරි. හරි ඔබ හරි. ඉන්ද්‍ර උපේන්ද්‍ර දීපේන්ද්‍ර. හරි. ඉන්ද්‍ර උපේන්ද්‍ර ඔක හරියට ගත්තොත් වෙන්නේ ඉන්ද්‍ර උපේන්ද්‍ර සුමන ජගත්සේන. හරි. අය අපහන් වල සුමන ජගත්සේන නම්බර ශ්‍රී ලංකාවේ බෝසත් ආරක්ෂක බුදුපාණ කියනවනේ පාන. නම්බර කියන්නේ වෙන්න මොකද්ද කිව්වන්නේ නේද? ඔව්. නම්බර කියලා කිව්වේ ඒ නමින් ප්‍රකාශ වන්නා වර්ධය කියන එක. දෙපාරක් ඒක ලියුවම හොඳයි නේ බලවත් නේ. ඒ බලවත් කරගන්න පුළුවන් පුද්ගලයාගේ සීලය. අර එකපාරක් මේ මොකද්ද මට එකපාරක් දුන්නේ අබේගිරි මහපහන කියලා. ඒ මොකද්ද ඒක? ඒ මොකද්ද? මට එකපාරක් කර ආපු වෙලාවක එකපාරක් දුන්නේ අබේගිරි මහපහන කියලා. එහෙමද? ඔව් ඔව්. නෑ ඉතින් එනවා අදහසට දෙනවා පස්සේ විග්‍රහ කරන්න ඕන විග්‍රහ කරන්න පුළුවන්. මොකද දුන්නේ විග්‍රහ කරන්න බෑනේ වැඩ නෑ. බෑනේ මොකක්ද දන්නේ නැත්තම් ඔව් ඒක හරි. ඒනවත් මතක නෑ මට පහන් කොනේ මහත්තයා. අබේගිරි මහපහන කියලා පහනක් තිබුණා මට එකපාරක් ඔය හම්බුණා. ඒ වෙලාව වැඩ කරලා ආපු වෙලාව ඇතුළු ශක්තියක් වෙන්නේ නැති. ඒ මහන්සි වෙරනේ. නෑ ඒ වැඩ කරලා ආපු ශක්තියින් වල කුසලයේ උපදිනකොට ඒ ශක්තියින් අනුව ඉදිරි පිටේ ඉදිරිනා බුද්ධිය යහපත මිසර ඒ පහන් එන්න පුළුවන්. එනවනේ. සමහරවිට ඔය බලවේග දැන් ඔය ස්පිතාලවලත් බලවේගත් වැඩ කරනවා නේද? එහෙමත් තියෙනවනේ. බලවේග කියන්නේ මහත්තයා අර කියන්නේ ලෝකෙට කියන්නේ බෑ. නමුත් සියල්ල කපා ගනිමින් තමයි වැඩ කරන මේ යන්නේ ජීවිතේ. ඔව් දැන් නැත්තම් මෙහෙම පහන් එయ్యයි නැත්තම් නේද? මේ වගේ දරුණු පහන්. ඔව්. නෑ කොහොම මම තවම පුරම අවුරුද්දක් වගේ වැඩ කරනවා මහත්තයා. ඔව්. ඔවලේ. පස්සම දිගටම කැපේලා දිගටම වැටි කරනවා. ඊට පස්සේ දිගටම වැඩි කන්න හදන්නේ. මට ඊළඟ ගමනට අත තියන්න වෙන්නේ මට. ඒක මම දන්නවා. ඔය සියල්ලටම ඒක මම ලොක්කමර කියන්නේ මේක ඇත්ත. ඒක තමයි නේ මට තේරෙනවා. ඒක තමයි මට ඊට කලින් ක්‍රියාත්මක වෙන්න කියලා හිතුනේ. මේ මොකද්ද මං කියන්න හැදුවේ? කළු මහත්තයා මුණ ගැහෙන්න ඕන කිව්ව නේද? මම බලන්නම් සම්බන්ධ කරලා දෙන්න. ඔව් වෙලාව කළු මහත්තයා මම දන්නේ නැහැ. දන්නේ නැතුව ඇත් නැත්තම් ඔච්චර කාල කොහොමද නේද? කොහොම කරන්නේ? දන්නේ තියා කොහෙද මේ හංගර හිටපු බඩු. ඔව් නැත්තම් දැනන් හිටියනම් ඔය ඉවරයි. ඔව්. අදාතොටවත් දෙන්නේ නැහැ. දැනන් හිටියනම් ඉවරයි. ඔය බයින් විදියට. ඔව්. නමුත් වැඩ කර මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඔය හොරට දෙන අය දැන් ඔය කීප දෙනෙක් මට හම්බුණා ඔය කීප දෙනෙක්. ඔය එකෙක්වත් වැඩක් තියෙනවද? හොරට දෙන්නේ ගොඩක් ඔය නේද? ඒක තමයි එකෙක්වත් වැඩක් අමනුෂ්‍ය බල ඕව අල්ලගෙන ඕව තමයි ඕවකින් තමාරක් හරි තේරෙන්නේ නැහැ වැඩ කරනවා කියන අමනුෂ්‍යෙක්. ඒක තමයි කියන්නේ. ඒ අමනුෂ්‍යයා ඉන්නේ කාට කොහොමද අමනුෂ්‍යෙක් ඉන්නෝකේ තේරෙන්නේ. අන්න ඒක නෑට වගේ ඒක හරි. ඒක ඇත්ත. බුදු කෙනෙක් බුදු වෙලා දේශනා කළේ මිනිසු ගැන ආත්මාර්ථකාමී. ඒ වැඩ කරනකම් විතරයි. හැබැයි මිනිස්සු කියන්නේ ඒක නෑ දැන් දේවාල බලයක් තියෙනවා නම් දැන් ඔය අපිටම අදහස් බලය වගේ සමහර අයට දේවාල අමනුෂ්‍යයන්ගෙන් බලය එනවනේ. ඒතර හිතනවා අදහස් කියලා හිතන පහන දෙනවනේ. එතකොට තනිකර මේක දේවාල පිළිවෙතක් වෙනවා. ඉනාසයි මහත්තයා. දැන් ඔය කරන්නේ ඒක තමයි. නේද? ඒක දරගන්නවා. මහල් කාලයක් යන ඉවර වෙනවා. අන්න ඒකත් දැන් මම ඒක ඉවර කරනවා. ඒක අමමත් ඒකට උත්සාහවන්ත වෙනවා සෑහෙන්න උත්සාහවන්ත වෙනවා. මේ ඒක නැත්තම් හොඳ නෑනේ පහන් පිළිවෙතරේ හාමුදුරුවන්ට නේද දෙන්නටම. ඒවා ලෑග්‍ර මං කිව්වේ. දෙකටම හොඳයි. පළවෙනි අවස්ථාව ලොකු හාමුදුරුවන්ගේ තියෙන ගෙඩි පූජාව නතර කරන්න ඕනේ. එච්චරයි. බිලි පූජාවනේ බුදුහා ගෙඩි පළතුරු පූජාව. ගෙඩි පූජාවක් තියෙනවද? අප්පල. පළතුරු වට්ටි තියෙන එක නතර කරන්න. ඒකට ලොකු හාමුදුරුවෝ කිව්වේ මේවා නතර කරපියෝ කියන්නේ. ඔව්. ඒ කියන්නේ ලොකු හාර පේනවනේ. ඔයාලා පේනවනේ. මහත්තයට පේනවා. නැතුව මොකෝ කියන්නේ දැන් මේ පහන් ගැන මොකද ඉස්සරහට කියන්නේ මොකද කියන්නේ? ඉස්සරහ පහන් ගැන මට කියලා තියෙනවා අනාගතේ යන්න ඕන ගමන පැහැදිලි. පැහැදිලි. එහෙම දැන් අර හොර බොරු වංචා කරන අය අහු වෙනවා කියලා එහෙම හාමුදුරු කියලා තිනවනේ. අහු වෙලා නෙමෙයි මෙහෙමයි ලොකු හාමුදුරු යකෙක් කවුරුත් නෙමෙයි මහත්තයා. ඔව්. ඉතින් උන්වහන්සේ දරුවන් දෙන කෙනෙකුත් නෙමෙයි. නෑ ඒක ඇත්ත. සමාජන කර්මය ඒකයි අපි කරන්නේ. ඔව්. සමාජන කර්මය තමම කරපින්නාගෙන යායුතුයි. ඔව්. දැන් මෙහෙමනේ දැන් 5000ක් කල් බුද්ධ ආගම තියෙනවා කියලා දැන් බුදුහාර දේශනා කළාට අපිත් කැප වෙන්න එපා ඒක රකින්න ඉබේ රකින්නවා කියලා කන්නේ නෑනේ. පහන් පිළිවෙතත් එහෙම තමයි. අපි අර හොරු ඉන්න අය ඒව මාට්ටු කරලා නේද? සමාජයට පැනලා එලි කරලා දෙන්න ඕන. එතකොට තමයි නේද? එතකොට තමයි යහපතක් වෙන්නේ. ඔව් නැත්තම් උසසරණයි. නැත්තම් ඉවරයි. ඔව්. ඒක තමයි. මිනිස්සු මුලා වෙලානේ මහත්තයා. ඒක තමයි. දැන් මම බලන්නම් මේ මහත්තයා කොහොමද කලු මහත්තයාට දැන් අවුරුදු 7-8ක් තිස්සේ හම්බෙන්න හිටින්න ඉන්න බැරුණානේ. දෝනේ මම මේක මොකුත් ඉඳ නෙමෙයි. නම්බරේ හම්බුනේත් නැද්ද? නම්බරේ සම්මුණ අවස්ථාවක් තියෙනවා. මේ නම්බරයක් තියෙන මම දෙන්නම් ලියා ගන්න පුළුවන්ද? කරු මහත්තයාගේ රංගම ලෙන්ගතුමාය මාත් එක්ක වැඩ කරනවා දැන්. අප්පට සිරි අහුවෙලා? අයියෝ. රංගම ලෙන්ගතුමාය වැඩ කරනවා මාත් එක්ක. ඉවරයි ඉතින්. අයියෝ.
ඉතින් බලමු කරු මහත්තයා හම්බෙන්න උනා තියෙන්නේ මොකටද මේ? ඔව්. ලොකු හාමුදුරුවෝ කාලේ නම් හිටපු කෙනෙක් හැටියටත් ඔව් දැන් හාමුදුරුවෝ කෙලින්ම දීලා තියෙන ප්‍රසාද කණු මහත්තයා ඔයා මගෙන් පස්සේ කරන්නම කියලානේ කෙලින්මම කියලානේ. පන්සලේ මහත්තයා දිගටම හිටපු කෙනෙක් හැටියටත් ඔව් ඔව්. කරු මහත්තයා ආන්දරේ ප්‍රධාන ගෝලයක් නේද? කතා කරන්න උවමනාව තිබුණා. ප්‍රධාන ගෝලයා මේවා කාට කියම්ද? ඔව්. මෙයා අන්නකො එදා දුටු ගැමුණු වශයෙන් ඉන්න යුගයේ ඔව්. ලොකු හාමුදුරුවෝ දුටු ගැමුණු. ලොකු ආර දුටු ගැමුණු වෙලා තිරියානේ අප්පට සිට. වෙන කවුද? ඒ කියන්නේ ඒක මේ ඔබතුමාට අවබෝධුනේ? ඒක එහෙමයි. දුටු ගැමුණු වෙලා ඉන්නකොට විහාර මාදේවි වෙන කවුද? විහාර මාදේවි වෙන කවුද? කෑණි අම්මා. අප්පට සිට පැහැදිලිද? අප්පට විස්තු වෙලා ඉන්නද ලොකු හාමුදුරුවෝ විස්තු වෙලා ඉන්නද ලක්ෂ්මීනේ කෑණි අම්මා. ඒ කියන්නේ සමහර පහන් වලට ඔය ලක්ෂ්මි කෑල්ලත් එනවනේ. නෑ ලක්ෂ්මී ආලෙන් නෑ. එන්නේ නැද්ද? නෑ. ඒ පත්පත් දින එක ඒක නෑ වෙන්නේ ඒවා භූතාණ්ඩු බලවේද. අර මේ වගේ නේ අනී වගේ ඒක හරි. ඒක බම් තේරුම් ගන්න. එතකොට කෑණි අම්මට ඔය ලක්ෂ්මී බලය එතනින් ගියාම ඔය අපි මහත්තයා මේ ලක්ෂ්මී බලය එතනින් ගියාම එදා තිබිච්ච මේ පත්තිනි බලේ මේ ඔක්කොම මෙයාට ආරූಢයක් කියනවා. මෙන්න කෑණි අම්මා එක්කලා යනවා ලොකු හාමුදුරුවෝ ළඟට. අර රෙස්ටරන්ට් ගියාට පස්සේ මෙයා හොඳ කරන්න බැරි වෙනකොට ලොකු හාමුදුරුවෝ තමයි අන්තිමට ඊට පස්සේ මෙයාගේ පෙර භවයන් මතක් කරලා දීලා මෙයා කවුද කියලා. ලොකු හාමුදුරුවෝ එතනදී මෙයාව සූපත් කරනවා. නිදා තමයි අම්මා දැනගන්නේ අම්මා කවුද කියලා. අප්පස් එහෙමනේ. ඔව් ඉතින් අනුස්තවත් දැන් සූනියන් සුරුදුන් වල මෙල්ල කරන් ලොකු හාමුදුරුවෝ මේ ආත්මෙදිනේ. ඔව් මෙල්ල කරා. ඒක මෙල්ල උනේ මොකක්ද නමින්ද ඒකට වැඩ කරන්න පහනේ? ආර්ය නාථශ්‍රී විමලනාථ. ආර්ය නාථශ්‍රී නේ? එහෙමයි. ආර්ය නාථශ්‍රී විමලනාථ. වෙන පහනක් ඒකනේ. විමලනාථශ්‍රී විමලනාථ. ඒකට තමයි යටත් උනේ. නැත්තම් විජයාභිනන්දන සිරි ගුණාලංකාර නෙමෙයිනේ. එහෙමත් තියෙනවා. විජයාභිනන්දන කියන්නේ ජයන්ජයත් කරගත්තා ශ්‍රී ලංකාවේ හාමුදුරු කියන අර්ථයනේ. ඒකද? අර්ථය විජයාභි කියන්නේ ජයන්ජය කියන අර්ථය. දැන් මං ගැන එහෙම වැටහෙන්නේ නැද්ද මේ මහත්තයාට? මං ගැන මොකද හිතේ? නෑ ඔබ ගැන මට වැටහීම තියෙනවා. ඔව්. ඔබ ගැන මේ සාසනය ඇතුළත හදවතින්ම යමක් කරන්න ඕන කියලා හිතනවා. නමුත් මහත්යට අර අපි කියන දෝෂය තමයි. මොකද්ද මේ විචිකිච්ඡාව? මොකද්ද මම මේ කියන මං ගැන ඇතුළත බලනවා මිසක ලෝකයේ වෙන දේවල් ගැන හොරා සාසනයට අපි යමක් කරන්න ඕනේ කියලා අන්තතු කෙනාගේ වරද තරහ වෙන්න එපා මම කිව්වට වැටහීමෙන් කියන්නේ. කෙනෙක්ගේ වැටහීමක් තියෙනවා නම් ඉදිරිපත් කරලා ප්‍රිය උපදවා ගැනීම තමයි කැමති. පැහැදිලිද? අන්න හරියට. හරි ඒක ප්‍රමුඛ බව ගණනාවක් දැන් පොදු කරපු දෙයක්. අන්න ඒකයි. යම් වරදක් කියන කෙනෙක්ගේ වරද ඉදිරියට අරගෙන තමුන් පෙන්නුම් කරදී ඒකට උත්තර කිරීමේ මහා දායකත්වය දුන්න බොහෝ. අන්න ඇත්ත. ඒක හරියටම හරියයි. හරියටම කිව්වා මොනවා වුණත් මේ අනිත් මොනවා කළත් ඒක නම් හරියටම කිව්වා. අනිත් මොනවා කියනවද? නෑනේ මං කිව්වේ අනිත් හැමදේම දැන් ඔය කියවන කරුණුත් එක්ක මේක මහ විශාල කරුණක් කිව්වේ ඒක. මැරිච් එකේ කොහොමද උපදින්නේ? මේක හරි. ලොකුහාර මොන ගහලා නැද්ද මේ මහත්තයාට නෑ? නෑ ලොකුහාර පොඩි කාලේ මොන ගහන්නේ සූට් කාලේ. මට මීනින් ඇවිල්ලා මම සුදු පාට පිටියක් තියෙන මහත්තයා. ආපු ගමන යන්න ඕන මාසයෙන් කියනවා කකුල් දෙකක් නවාගෙන බුදු අම්මෝ මම හූ කිය ගහනවා. ඉතින් නූල් දානවා මගුල් නටනවා. ඉතින් කොහමද හැමදාම ඕක තමයි. ආපු ගමන යන්න ඕනා කියලා කියනවා. හාමුදුරුවෝ කියන්නේ නේ අප්පඩ සිව්. මම දන්න මගුලක් නෑ මොන ආපු ගමනද? මම ඒව දන්නේ නැහැ. හැබැයි ඉතින් මම පොඩි කාලේ සෙල්ලම් කරේ නම් මහත්තයෙක් මගේ සෙල්ලමට කලේ බණ කිව්වා මම. පිරිත් කිව්වා මම. ඉගෙනගන්න. හිත කියනවනේ. ඊට පස්සේ සිවුරු දාගෙන ඒ කියන්නේ ඉබේම හිතේ ඒවා කියනවා අප්පඩ සිව්. එහෙමයි. ඉවරයි. මම සිවුරු දාගත්තා සිවුරු ආවුදුරෙන් ඉන්න සිවුරු ඇඳගෙන අපේ ලොකු අම්මගේ දරුවෝ 4 දෙනෙක් ඉදියා. ඔව්. උන් අතට වාඩි වෙන්නේ කියලා මම බණ කියනවා සිවුරු දාගෙන. ඔව්. සංසාරේ මොකක් හරි ඒ කුසල් පැත්තකුත් ඇති අර කුසල් පැත්තක් තිබුණාට නේ. නෑ අකුසල් පැත්ත වැඩි නේ අපේ නැත්තම් නිවන් දකින්න. නැත්තම් ඔහොම මේ වෙයි ඒක හරි. හරි thank you. කවුද? මේ අපේ මහත්තයෙක් කෑව කියලා මම කොහොමද එක වෙලයි කන්නේ. එක වෙලයි කන්නේ. රෝග හදා ගන්න බෑ. ඔව් ඒක හරි. දැන් කොහොම හරි පහන් පිළිවෙත ටිකක් අර
හොඳට යහපත් පැත්ත දැන් ගොඩාක් අපි කරලා දැන් ඒ කට්ටිය අර අහුවෙත් ඒ පහන් දීප හොරට ඒව ටික අහුණා. ඔබතුමා තමයි හැංගිලා කොහම හරි හිටියේ. උත්තරී දාවනේ. ඔව් ඔව් එළියට දීප හොරට ටික ඔක්කොම එළියට ගත්තම ටික. මොකද එයා මම දන්නවා අර පහන් පිළිවෙත් ඒ කරුණු කාරණාව සම්බන්ධව කියන්නේ තුබුවා බව මම දන්නවා. ඔව්. මේ අර අපේ පේජ් එකේ මතකයි නේ? කොහෙද? පේජ් එකක් යනවනේ. කොහෙද? හොරපාවිට මොකද්ද? ඒ තිරුණාංකාසෙත් පහන් පිළිවෙත් ගැහුවාම එන්නේ. හොරපාවිට කියලා. එහෙම ඕනේ. තිරුණාංකාසෙත් පහන් පිළිවෙත් ගැහුවාම කොහෙද ගහන්න ඕනේ ඒක? පන්සලේද? නෑ මේකේ ගන්න YouTube එකේ. YouTube එකේ. එහෙම ගන්න පුළුවන්ද? දෙන ඇටි පිළිවෙත් කරන ඇටි සිවුරු දෙය ගැන මාතෘකාව වශයෙන් කියනවා. කළු මහත්තයා දාලාද දැන් එහෙම? මං අහලා තියෙනවා. කළු මහත්තයා දාලාද එහෙම? අප්පට සිරි. කළු මහත්තයා දැම්මද කවුද දැම්මද කියන්නේ දන්නේ නැහැ. එක්කෙනෙක් බොහොම ලස්සනට ඒක සවිස්තරාත්මකව පැහැදිලිව කියනවා. එහෙම කියනොයි? සෝ මහත්තයා. කොහොමද ඒක ගන්නෙ අපි? ගන්න දෙන්නේ නම ගහුවම එනවා. සිරිගුණාලංකාරේ? සෙත් පාම් බිල්ඩ් එකේ ගහුවම එනවා. ඒකේ සම්පූර්ණ ඔක්කොම එනවා ඉතරනේ. අප්පට සිරි හොඳ වෙලාවට ඒක කිව්වේ. ඒක බලන්න ඕනේ. මං ගාව පරණ පොත්පත් නම් මං ගාව තියෙනවා. කොහොම හරි දැන් ඇත්ත එලි දකින්න හොඳයි. කළු මහත්තයා මුණ ගැහෙන්න පුළුවන්. හොඳ දැන් අවුරුදු 7ක් තිස්සේ හේත මහන්සි වෙනවනේ මුණ ගැහෙන්න. මම ඕනනම් සම්බන්ධ කරලා දෙන්න බලන්න. එතකොට ඕකේ සත්‍ය අවබෝධ වෙයිනේ. අපි එහෙම කරමු. ගැටුවන්න. ඔව් ඒක තමයි නේද? නැත්තම් අපරාධයන් මිනිසුන්ට. නෑ මෙන්නේ ඔතනට ආපු ගමන් ඔක්කොම වෙනස් වෙනවා මහත්තයා. ඒ කිව්වේ? වෙනස් වෙනවා කියන්නේ මම දකින්නකොට නම් වෙන්නේ මොකෙද යකෝ කියන්නේ. ඒක තමයි ඇති වෙන්න ඕනේ. හැබැයි වැඩ කරනකොට තමයි දැනගන්නේ ඌ මොකක්ද කියන්නේ. අප්පට මෙහෙම වැඩක් කරනවා කියලා නේ. ඒක තමයි ස්වරූපේ. ඒක තමයි. ඒ පහන් වල පොඩි අවුල් ටිකක් තියෙනව නේද? මගේ ඒ මොනවද අවුල්? අවුල් ටිකක් තියෙනවා කියන්නේ පොඩි වැරදි වචන එහෙම එනවනේ. අදහස් වැරදිලා. මගේද? ඔව්. මොනවද ආපු? ඔය තියෙන නමලවනි. නෑ. මෙහෙමයි. මං හිතන්නේ සංසාර මොකක් හරි කරපු කුසලයකුත් තියෙනවා. අකුසල් බලෙත් මොන හරි යටපත් වෙලා තියෙනවා. එතකොට අර හාමුදුරු යන්ත්‍ර දානේ වහතර කොනේ ඒව අනුමත කරලා නැහැනේ නේද? නෑ. ඒක තමයි. ඒ වුණාට එහෙම කරනවා නේ. ඉතින් මම තිබුණොත් මම ඊට ඉස්සෙල්ලා මම මෙන්නොත් මම කරලා දෙන්න සුක් ගාලා. අන්න හරි. ඒක තමයි. හාමුදුරු නොකියවිවත් කරනවානේ. ලොකු හාමුදුරුවන්ගේ ඒ කියන්නේ පහන් කොනේ තමයි. පිටිම තමයි ටක් ගාලා. බලන්න ඉතින් එහෙම ඉතින් නේද? හරියටම ක්‍රමේ ඕ කළු මහත්තයා මුණ ගැහෙන්නකෝ. එතකොට ටිකක් අවබෝධ වෙයි. නැත්නම් අපරාධයන් මිනිසුන්ට නේ. හොඳයි. එහෙනම් අපි ඒක සමාජ දෙලි දක්වලා යහපතක් කරමු මිනිසුන්ට නේද? එකතු වෙමු. හොඳයි. එකතු වෙලා ඒක ඇත්ත එලි කරන්න ඕන ලෝකෙට හරි පහන් පිළිවෙත, හරි ක්‍රමේ අපි එහෙනම් ලෝකෙට එලි දක්වනවා. හොඳයි. එහෙනම් තෙරුවන් සරණයි.